iPhone කියලා පිළිගන්න අදත් ඔයාම YouTube channel එකට ඉතින් හරි අදත් ගෙනත් තියෙන ඕලන ගොඩක් වටින වීඩියෝ එකක් මේකේ වටින වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියන ගාම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම් අද වීඩියෝ වලට එනත් තියෙන කොරියන් විභාගයේ සියලුම ලකුණු වෙනස් වෙයි කියලා දැන් වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ලොකුම හේතුව තමයි මේ දවස්වල ගොඩක් කට්ටිය මගෙන් දිගින් දිගටම අහනවා අයියේ cut off mark දුන්නද කියලා. ඉතින් හරියටම ඔයගොල්ලන්ට update එකක් ගන්න දෙයක් නැති නිසා ඔයගොල්ලෝ ගොඩක් දේවල් පටලගෙන ඉන්නේ. ඉතින් ඒ ඔයගොල්ලෝ පටලගත්ත දේවල් निराකරණය කරන්න තමයි අද වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක යනකලින් පොඩි දෙයක් මතක් කරනවා අනිවාර්යෙන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා නමතක් කරන්න එපා. මොකද අද ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට කොරියන් විභාගයට ගේමක් ගහන්න. අපේ ඇප් එක කොරියන් සරසවිය. දැන් Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මෙම සේවාව සඳහා දායක මුදල් ඔබේ ජංගම දුරකථන ගිණුමෙන් අය කරනු ලැබේ. දායක මුදල් ස්වයංක්‍රීයව නැවත අලුත් කෙරෙනු ලැබේ. අද වීඩියෝ එක ගැනලා තියෙන ගොඩක් කට්ටිය වැරදියට තේරුම් ගත්ත අප්ඩේට් එකක් ගැන. ඉතින් මේ අප්ඩේට් එකේ ලොකුම හේතුව මොකද්ද? ගොඩක් කට්ටිය මගේ මේ වෙනකොට දිගින් දිගටම අහනවා අයියේ cut off mark දුන්නද මොකද්ද මේ කතන්දරේ මොකද්ද මේ ලකුණු වැඩි වෙලා තියෙන අපිට වීඩියෝ එකක් ගාලා අප්ඩේට් එකක් දෙන්නොත් කියලා. ගොඩක් කට්ටිය ඉල්ලුම් නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ කන්ටිනියු කරන් යන් මොනවද මේ වෙනස් වෙලා තියෙන ලකුණු කියලා බලාගෙන. මුලින්ම මෙතන කියලා තියෙන කොරියාවට යන EPS වැඩසටහනට අදාළ point based selection system එකට වැදගත් වෙනස්කම් කීපයක් හඳුන්වා දීලා තියෙනවා කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් අපි එකින් එකට බලමු මොනවද මේ වෙනස් පළවෙනි එක තමයි EPS topic කොරියානු භාෂා විභාගය. මෙතන කියලා තියෙනවා අවම සමත් ලකුණු වැඩි කරලා තියෙනවා කියලා මෙතන කියලා තියෙනවා. නිෂ්පාදනාංශයේ අවම ලකුණ 55 ඉඳන් 60 දක්වා ලකුණු 5කින් වැඩි කරලා තියෙනවා. අනිකෙත් සියලුම අංශවල අවම ලකුණ 40 ඉඳන් 45 දක්වා ලකුණු 5කින් වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන යටින් කියලා තියෙනවා මේන් අදහස් වන්නේ කොරියානු භාෂා ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අවශ්‍ය වන බවයි කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. දෙවෙනි එකට ආවට පස්සේ දෙවෙනි එකේ ඔයගොල්ලන්ගේ තියෙන්නේ ස්කිල් ටෙස්ට් එක කුසලතා පරීක්ෂණය. මේකෙත් ලකුණු මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. පළවෙනි ලකුණු දෙකේ මේ වෙන එකක් බේසික් ස්කිල් එකට point 40යි ලකුණු 40යි ඉන්ටර්විව් එකට ලකුණු 30යි තමයි දීලා තිබ්බේ. ඉතින් අලුත් විදිහට අනුව බේසික් ස්කිල් එකට point 20යි කියන්නේ ලකුණු 20යි ඉන්ටර්විව් එකට ලකුණු 50ක් මේගොල්ලෝ වැඩි කරලා තියෙන. කියන්නේ ඉන්ටර්විව් එකේ ලකුණු 20කින් මේගොල්ලෝ වැඩි කරලා තියෙනවා. එතනදී ඒගොල්ලෝ බලන්නේ ඉන්ටර්විව් එක තමයි හරියටම ඒ කියන්නේ ඔයගොල්ලන්ට කතා කිරීමේ හැකියාව කිව්වට පස්සේ තේරුම් ගැනීමේ හැකියාව. ඉතින් ওই දේවල් තමයි ඉන්ටර්විව් එකේදී බලන්නේ. ඉතින් ඉන්ටර්විව් එක මේගොල්ලෝ වැඩි කරලා තියෙනවා ලකුණු 20කින් අවම ලකුණු. ඔයගොල්ලෝ දන්නවා EPS topic exam එක කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේ කොටස් දෙකේ පළවෙනි එක තමයි UBT exam එක. ඊට පස්සේ තමයි ස්කිල් ටෙස්ට් එක. ඉතින් මේ කොටස් දෙක තමයි මේ වෙනකොට තියෙන්නේ මේ EPS topic exam එකේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වෙනකොට මොනම හේතුව මතවත් cut off mark නෙමෙයි දීලා තින්නේ. ඔයගොල්ලන්ට exam එකේ අවම ලකුණු ගානක් තිබ්බා. ඉතින් මේ අවම ලකුණු ගාන තමයි මේගොල්ලෝ වැඩි කරලා තින්නේ. ඉතින් මොනම හේතුව මතවත් හිතන්න එපා. ඔයගොල්ලන්ට මේ cut off mark එක දුන්නා. cut off mark එක මෙන්න මෙච්චරයි. cut off mark එක වෙන්නේ මෙන්න මේ ලකුණට වඩා වැඩියෙන් ගත්තාම ඉතින් ඔහොම ගන්න නෙමෙයි මේ cut off mark එකක් ගන්න නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියලා තින්නේ අවම වශයෙන් ලබා ගන්න ඕනේ ලකුණ මේගොල්ලෝ මේ වැඩි කරලා තින්නේ. ඔයගොල්ලන්ට මේ අප්ඩේට් එක දෙන්න තමයි වීඩියෝ එකක් කරේ. මොකද ගොඩක් කට්ටිය මේ අවම ලකුණ වැඩි කරපු එක ගොඩක් කට්ටිය හිතන් තිබ්බේ cut off mark එක තමයි ඒ කියලා. ඉතින් එහෙම ගන්න මේ cut off mark එක නෙමෙයි ඔයගොල්ලන්ගේ අවම ලකුණ තමයි මේගොල්ලෝ වැඩි කරලා තියෙන්නේ. ඒ ලකුණ වැඩි කරපු එකයි මේකේ ඔයගොල්ලන්ට මම කිව්වා ඉන්ටර්විව් එකේත් ලකුණ වැඩි කරලා තියෙනවා. ඉතින් මේකෙදි ගොඩක් මේගොල්ලෝ බලන්නේ භාෂාව තමයි. භාෂාව ඉස්සරහට අනිවාර්යයෙන්ම ඕනේ. EPS topic exam එක පාස් වෙන පළියට මම හිතන්නේ නැහැ කොරියාවට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ගොඩක්ම ඔයගොල්ලන්ගේ ඉස්සරහට ටාගට් වෙන්නේ භාෂාව. ඉතින් අනිවාර්යයෙන්ම භාෂාව හදා ගන්න. ඔයගොල්ලෝ මොනම හේතුව මතවත් EPS topic exam එක ලියලා නිකන් ඉන්න බවට ලකුණු වැඩියෙන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා EPS topic exam එකට අමතරව තව self study ඒ දේවල් කරන්න. තව මොනවා පොත් අරන් ඒ දේවල් කියවන්න. ෆිල්ම් තියෙනවා නම් ඒවා බලන්න. ඉතින් ඒ දේවල් බලලා ඔයගොල්ලන්ගේ භාෂාව අනිවාර්යෙන් හදාගෙන තියාගන්න. එහෙම කරලා තියාගත්තොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒක ඉස්සරහට ගොඩක්ම වැදගත් වෙයි. 2020 exam එක ලියන්න ඉන්න කෙනෙක්ට පොඩි අප්ඩේට් එකක් දෙන්න දෙන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මුලදී දැක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එක අපේ කොරියන් සරසවිය app එක. ඉතින් exam එකට වැඩ කරන කට්ටියට පුළුවන් අපේ කොරියන් සරසවිය app එක දාගෙන ඉස්සරහට වැටික් කරගෙන යන්න. ඉතින් මේ app එක ඔයගොල්ලෝ දාගන්න ඕනේ. මොකද කියලා මම ඔයගොල්ලන්ට කියන්න. ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට exam එකක් යනවා. ඉතින් මේ exam එකට ආපු ප්‍රශ්න මේ වෙනකොට අපි app එකට දාලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නම තමයි ඒ විදිහටම තමයි ඔයගොල්ලන්ට 2020 exam එකේදීත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න එන්නේ. ඉතින් ඉස්සරහට වැටික් කරගෙන යන ඔයගොල්ලන් හොඳ රිසල්ට් එකක් දාගන්න පුළුවන්. ඒ අපේ app එක දාගෙන ඒ වැට් එක ඉස්සරහට කරගෙන ගියොත්. ඉතින් මේ වීඩියෝ එක මොනවා හරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නමතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකත් ගැලට් එකේ ඉන්න කෙනා ගාම අදට වීඩියෝ ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි. ඊනොනින් වැඩ ගන්න මගේ ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.